මම මේ Blackview Tab 60 Pro කියන ටැබ් එක පාවිච්චි ගන්න අරගෙන දැනට මාස දෙකක් වෙනවා. ඉතින් අපි කතා කරමු මේ Blackview Tab 60 Pro එක පාවිච්චි ගන්න හොඳ device එකක්ද නැද්ද කියන එක ගැන full details එක්ක. Hi guys, welcome back to JKMGI YouTube channel. අද මම ඔයාලට කියන්න යන්නේ මම දැනට මාස දෙකකට කලින් purchase කරපු මෙන්න මේ මගේ අතේ තියෙන Blackview Tab 60 Pro කියන device එකේ real experience එක මොන වගේද කියන එක ගැන full details එක්ක ඔයාලා අහපු හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක හදන්නේ. මුලින්ම කියන්නම් මම මේ ටැබ් එක ගත්තේ ඇයි කියලා. මම මේ ටැබ් එක ගත්තේ mainly මගේ online classes වලට, ඒ වගේම තමයි YouTube videos බලන්න. ඒ විතරක් නෙමෙයි මගේ සමහර videos වලට පොඩි edits කීපයක් කරගන්න තමයි මම මේ ටැබ් එක purchase කරේ. එතකොට මට හොයාගෙන යද්දී හම්බුණ අඩුම මුදලකට ගන්න පුළුවන් ටැබ් එකක් විදියට දැක්කේ මෙන්න මේ මගේ අතේ තියෙන Blackview Tab 60 Pro කියන ටැබ් එක. ඉතින් මේකේ ගන්න හේතු මම කලින් වීඩියෝ එකේදී කතා කරා. ඉතින් ඒ වීඩියෝ එකේ ගොඩක් දෙනෙක් අහලා තිබ්බ ප්‍රශ්න සාරාංශයක් විදියට මම මේ වීඩියෝ එකේදී කතා කරනවා මේක ඔයාලට දැන් ගන්න හොඳයිද? ඒ කියන්නේ මගේ මාස දෙකක එක්ස්පීරියන්ස් එකත් එක්ක මම ඔයාලත් එක්ක කතා කරනවා මේ ටැබ් එක ඇත්තටම ඔයාලට වැදගත් වෙනවද? ඒ ප්‍රශ්න හැම එකකටම උත්තරත් එක්ක සාරාංශ වීඩියෝ එකක් තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි වැඩි කතා නැතුව යමු එහෙනම් වීඩියෝ එක පැත්තට. අපි මුලින්ම කතා කරමු මේකේ ඩිස්ප්ලේ එක දැන් මට මොන වගේද දැනෙන්නේ කියන එක ගැන. මම මුලින් වීඩියෝ එකේදී කතා කරා මේකේ තියෙන්නේ අඟල් 10.1ක IPS LCD පැනල් එකක්. එහෙම නැත්නම් ඩිස්ප්ලේ එකක්. ඉතින් ඒකෙදි මං කිව්වා මට ගත්ත එක මං ලොකු වෙනසක් දැනුණා කියලා. ඒකට හේතුව තමයි මම ෆෝන් එක පාවිච්චි කර ඉඳලා එකපාර ටැබ් එක ගත්තාම ඒකේ තියෙන ඩිස්ප්ලේ එකේ අර ක්වොලිටි එක අඩු වුණාට පස්සේ ඒක S2කට හොඳට දැනෙනවා. හැබැයි මේ වෙනකොට ඒ කියන්නේ මාස දෙකක් පාවිච්චි කරාට පස්සේ මට ඒක කිසිම වෙනසක් නැතුව හොඳට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මට දැන් පාවිච්චි කරද්දී ඒ වෙනස පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මම මේ ටැබ් එක ගොඩක් දුරට ෆෝන් එකටත් වඩා මම ටැබ් එක පාවිච්චි කරනවා. එතකොට මට අර ෆෝන් එක පාවිච්චි වෙන්නේ නැති එකත් එක්ක දැන් මේකේ තියෙන වෙනස ගොඩක් දැනෙන්නේ නැහැ. එතකොට ඔයාලා අතට ගත්ත ගමන් ඔයාලටත් වෙනස දැනෙයි. ඒකින්ද අර ටික දවසක් ඒක පාවිච්චි කරද්දී ඒක වෙනසක් නැතුව යනවා. ඒකින්ද ඔයාලා ටැබ් එක පාවිච්චි ගන්නවා නම් මේකේ තියෙන්නේ IPS LCD පැනල් එකක් කියන එක දැනගෙන අතට ගන්න. නැත්නම් අපෝ මේකද කියලා පොඩ්ඩක් ඔයාගේ ඔළුවට එයි. ඒකින්ද දැනගෙන මේක ගන්න අනිවාර්යයෙන්ම. ඊළඟට කතා කරන්න ඕනේ වැදගත්ම දේ තමයි මේකේ බැටරි ලයිෆ් එක. ඉතින් මම කලින් වීඩියෝ එකේදී කිව්වා වගේම මේකේ තියෙන්නේ මිලිඇම්පියර් 7700ක බැටරි එකක්. එතකොට ඒක ගොඩක් ලොකු බැටරි එකක්. ඒකත් එක්ක මම ඔන්ලයින් ක්ලාසස් වලට පැය 6ක් වගේ ඉඳලා ඒ වගේම තමයි දවසකට වීඩියෝස් YouTube එකේ පැයක් වගේ ඉඳලා පැය 2ක් වගේ ඉඳලා සාමාන්‍ය ඇවරේජ් එකක් විදියට මේකේ බැටරිය 40ක් 50ක් වගේ තමයි අඩු වෙන්නේ. ඒ වගේම වලට දැන් පේන ඇති මේකේ බැටරිය මම කොච්චරද මේ වෙනකොට 146ක් වගේ තියෙනවා. ඒකත් එක්ක පල්ලෙහාට යද්දී බැටරි යූසේජ් වලට ගියාම වලට පේන ඇති මම ඒක charge කරලා තියෙන්නේ මොන වගේ ප්‍රමාණයකින්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ වෙනකොට මේකේ තියෙන බැටරිය අන්තිමට මම charge කරපු එකෙන් පැය 5යි ගාණක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඒක 100ට 100ක් charge කරලත් නැහැ. මොකද මම සාමාන්‍යයෙන් බැටරි එකක් කියන්නේ ෆෝන් එකක් වුණා ටැබ් එකක් වුණා මම 100% charge කරන්නේ 95 වගේ පණිද්දි මේක අනිවාර්යෙන් ගලවනවා. ඒ වගේමයි 100ට බිඳුව වෙනකන් බහින්න දෙන්නේ නැහැ. 120 25 දී වගේ මම මේක charge කරනවා. එතකොට ඔයාලත් ඒක පුරුදු වෙන්න. මොකද මම මේකේ දැක්ක විශේෂම දෙයක් තමයි ටැබ් එකේ 95 ඉඳන් 130 වගේ ආසන්න වශයෙන් charge average එක තියාගත්තාම ඒ කියන්නේ charge කරාම බැටරි එක බහින ප්‍රමාණය ගොඩක් අඩුයි. හැබැයි ඔයාලා හිතන්න 150 වගේ බැටරි තියෙද්දි ඔයාලා 170 වෙනකන් charge කරනවා නම් ඊට පස්සේ ඔයාලා අර කලින් වගේම use කරන්න ගත්තොත් එක දිගටම බැටරි එක බහගෙන යනවා. ඒක හොඳටම බලා ගන්න පුළුවන් මේ ටැබ් එකේ මම ඒක experience කරපු නිසා කියන්නේ. ඒකින්ද ඔයාලා ටැබ් එක ගන්නවා නම් 130දී එහෙම නැත්නම් 20ට උඩ ප්‍රමාණයකදී charge වෙන්න ගහන්න. ඒ වගේමයි 180 පැනලා 95 අතරදී බැටරි එක අනිවාර්යෙන් charge එකෙන් unplug කරන්න මතක ඇතුව. එතකොට ඔයාලගේ බැටරි එක හොඳට use කරන්න පුළුවන්. ඊළඟට ඔයාලා මගෙන් ඇහුවා මේක වීඩියෝ එඩිටින් වලට හොඳයිද? එහෙම නැත්නම් එඩිටින් සඳහාම මේක පාවිච්චි කරන්න හොඳයිද? නෑ, මම මේක එඩිටින් වලට 100%ක් කමෙන්ට් කරන්නේ නෑ.
හැබැයි මම මෙතනදි කියන්නම් මම මේක පාවිච්චි කරා සමහර දේවල් වලට ඒ මොනවාද කියලා. ඒ තමයි CapCut එකේ සමහර වීඩියෝස් එඩිට් කරන්න. උදාහරණයක් විදිහට මම මේ ටැබ් එකේ රිවිව් එක අන්බොක්සින් එක කරලා ඒ වීඩියෝ එකේ ඉඳන් ඔයාලා මේ දකින්න වීඩියෝ එක වෙනකන් මම මේ ටැබ් එකෙන් තමයි එඩිට් කරේ. එතනදි එක ලොකුම වෙනස තමයි මම මේක එඩිට් කරගෙන යද්දී කිසි ප්‍රශ්නයක් නැතුව එඩිට් කරගන්න පුළුවන් වුණාට ට්‍රාන්සිෂන් කීපයක් එක ළඟ දාලා එහෙම නැත්නම් ෆොටෝස් කීපයක් ඇඩ් කරලා ටෙක්ස්ට් කීපයක් ඇඩ් කරාට පස්සේ ඒක රන් වෙද්දී වීඩියෝ එක ස්ලෝ වෙනවා. එහෙම නැත්නම් ඔඩියෝ එක ප්ලේ වෙනවා වීඩියෝ එක නැතුව. අන්න ඒ වගේ වෙලාවල් ගොඩක් වෙලාවට සිද්ධ වුණා. ඒ වගේම තමයි මේක එක්ස්පෝර්ට් කරද්දී රත් වෙනවා. ඒකත් එක්ක ඔයාලට ලොකු එඩිට් එකක් කරගන්න බෑ මේ ටැබ් එකකින්. හැබැයි ඔයාලා සාමාන්‍යයෙන් පොඩි වීඩියෝ ක්ලිප්ස් අරන් පොඩි වීඩියෝ එකක් නම් එඩිට් කරගන්න ඒකට කිසි ප්‍රශ්නයක් නෑ මේක. ඒ වගේම තමයි මේකේ Canva එක පාවිච්චි කරද්දී මම පාවිච්චි කරේ Chrome එක හරහා Canva එක. එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව ඒක එඩිට් කරගන්න පුළුවන් වුණා. මොකද අපිට හම්බෙලා තියෙනවා මෙන්න මේ වගේ පෙන් එකක්. ඒ වගේම තමයි මේකේ කීබෝඩ් එක, මවුස් එක මෙන්න මේවත් එක්ක අර Canva එක සහ CapCut එක පාවිච්චි කරද්දී ලොකු ඉෂුව එකක් උනේ නැහැ මට. හැබැයි මට කියන්න තියෙන්නේ මේක ඔයාලා වීඩියෝ එඩිටින් සඳහාම පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් ෆොටෝ එඩිටින් සඳහාම පාවිච්චි කරනවා නම් ගන්න එපා. මීට වඩා හොඳ ටැබ් එකක් ගන්න. ඔයාලා සාමාන්‍යයෙන් පොඩි එඩිට් එකක් කරගන්න ඕන නම් මේ ටැබ් එක කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මගෙන් ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි මේක ගේමින් වලට හොඳයිද? නෑ. මම මේක ගේමින් වලට පොඩ්ඩක්වත් රෙකමන්ඩ් කරන්නේ නෑ. ඒකට හේතුව තමයි මම මේ ටැබ් එකේ ගේම්ස් ගොඩක් ප්ලේ කරලා බැලුවා. උදාහරණයක් විදිහට Free Fire පාවිච්චි කරා, ඊට පස්සේ PUBG පාවිච්චි කරා, ඒ වගේම තමයි COC පාවිච්චි කරා, ඊට පස්සේ Ark Survival game එක පාවිච්චි කරා. මේ වගේ ගේම්ස් ගොඩක් පාවිච්චි කරා. ඒකදි මම දැක්ක ලොකුම වෙනස තමයි ටිකක් වෙලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සාමාන්‍ය විදිහට ප්ලේ කරන්න පුළුවන්. හැබැයි ටික වෙලාවක් යද්දී ඒක ගොඩක්ම ලැග් වෙන්න ගන්නවා. අන්නේ හේතුවත් එක්ක මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නෑ මේක ගේමින් වලට. ඒ වගේම තමයි මම මේකේ මිනි ගේම්ස් පාවිච්චි කරා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් මේකේ දැනට තියෙනවා මේ ලෙවල් ඩියල් ගේම් එක. එතකොට මේ ගේම් එකේම කිසිම ප්‍රශ්නයක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේක ස්ක්‍රීන් රෙකෝඩ් දාලා ඒක Facebook එකේ අප්ලෝඩ් කරා. ගේමින් channel එකක් පටන් ගත්තා. එතකොට අර මිනි ගේම්ස් වලට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලා ගේමින් වලට මේ ටැබ් එක ගන්න ඉන්නවා නම් පොඩ්ඩක්වත් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ මේ ටැබ් එක ගේමින් සඳහා. ඊළඟට මගෙන් ගොඩක් දෙනෙක් ඇහුවා Zoom වලට මේක හොඳයිද? එහෙම නැත්නම් online classes වලට මේක හොඳයිද? ඔව් 100%ක් මම මේ ටැබ් එක රෙකමන්ඩ් කරන්නේ ඔයාගේ online classes වලට එහෙම නැත්නම් YouTube videos බලන්න එහෙම නැත්නම් film බලන්න විතරයි. ඒකට ප්‍රධානම හේතුව තමයි මම මේ වෙනකොට මේ ටැබ් එකෙන් හැම දෙයක්ම ප්ලේ කරලා තියෙනවා games. ඒ වගේම තමයි වීඩියෝ එඩිටින් කරලා තියෙනවා. ඊට පස්සේ ෆොටෝ එඩිටින් කරලා තියෙනවා. ඒ වගේම තමයි online classes වලට ගොඩක් join වෙලා තියෙනවා. එතකොට මම දැක්ක ප්‍රධානම වෙනස තමයි අනිත් හැම දෙයකදීම මේක ලැග් වුණාට online classes වලට කිසි ප්‍රශ්නයක් නැහැ. videos බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. film බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකින් දා මම මේක 100%ක් recommend කරනවා online classes, YouTube videos, film බලන්න මේ ටැබ් එක. ඊළඟට මගෙන් කිහිප දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි මේකේ අපිට පුළුවන් ද Word එක පාවිච්චි කරන්න කියලා. ඇත්තටම මේකේ Play Store එකේ පාවිච්චි කරන්න තියෙන හැම application එකම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන් මේකේ ටැබ් එකටම හදලා තියෙන මෙන්න මේ වගේ Word එක ඒ වගේම තමයි Excel එක, PowerPoint එක වලට පේන ඇති දැන් මෙන්න මේ විදිහට මේ ටැබ් වලටම හදලා තියෙන applications පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මට දෙන්න පුළුවන් උත්තරේ තමයි Word එක, Excel එක, PowerPoint එක වගේ Microsoft softwares මේකේ පාවිච්චි ගන්න පුළුවන් applications. ඒ වගේම තමයි ඒකට ගොඩක් පහසු වෙනවා මෙන්න මේ keyboard එක වගේම mouse එක හම්බෙලා තියෙන හින්දා. ඒකින් හින්දා කිසි ප්‍රශ්නයක් නැතුව laptop එක පාවිච්චි කරන විදිහටම අපිට මේ ටැබ් එකෙත් අර Microsoft එකේ තියෙන applications Word එක, Excel, PowerPoint වගේ application මේක කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. අන්තිමට මම මේ ටැබ් එක ගැන කියන්න තියෙන්නේ මේක perfect ටැබ් එකක් නෙමෙයි. හැබැයි ඔයා budget ටැබ් එකක් හොයන කෙනෙක් නම් ඔයාට හරියනම ටැබ් එක තමයි මේ Blackview Tab 60 Pro කියන ටැබ් එක. මොකද මම ටැබ් එකක් හොයද්දී මං බැලුවේ budget ටැබ් එකක්. ඒ වගේම තමයි online classes වලට හරියන ටැබ් එකක්. එතකොට මට හම්බුණ හොඳම ටැබ් එකක් විදිහට තමයි මේක හම්බුනේ. එතකොට ඔයාලා ගන්නේ online classes වලට නම් ඒ වගේම තමයි YouTube videos, film බලන්න නම් අන්න ඒකට මේක 100%ක් ගැලපෙනවා. හැබැයි ඔයාලා ගේමින් වලට එඩිටින් වලට ගන්නවා නම් මේ ටැබ් එක කොහොමත් ගන්න එපා. ලොකු එඩිටින් කරන්න බෑ. සාමාන්‍ය එඩිට් එකක් පුළුවන්. ගේම් වලට මම මේක පොඩ්ඩක්වත් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒ වගේමයි Word එක, Excel, PowerPoint වගේ applications මේකේ පාවිච්චි ගන්න පුළුවන්. විශේෂයෙන්
ඔයාලට කීබෝඩ් එකක් මවුස් එකක් සහ මේ වගේ ටච් පෙන් එකක් හම්බෙනවා. ඒක මෙතන තියෙන විශේෂත්වයක්. ඉතින් ඔයාලා ඒ වගේ බජට් ෆ්‍රෙන්ඩලි ටැබ් එකක් හොයනවා නම් මේ ටැබ් එක ගන්න. ඒ වගේම ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් මේ ටැබ් එක සම්බන්ධයෙන් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම කලින් වීඩියෝ එකෙත් හැම කමෙන්ට් එකකම රිප්ලයි කරා. ඉතින් ඒ ප්‍රශ්න එකතු කරලා මගෙන් ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්න එකතු කරලා තමයි මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් මේ වීඩියෝ වල වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඒ වගේමයි ඔයාලගේ යාළුවෝ අතරත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. අනිවාර්යෙන් තාමත් අපේ JKMG YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරනවා වගේම ඊට හැබැයි තියෙන bell icon එක click කරොත් ඔයාලට මගේ videos දාපු සෙනින් ගන්න ගන්න පුළුවන් ඒ notification එකක් විදියට. ඉතින් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකක් එක්ක හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැම දෙයකටම thank you.